සුබ දවසක් වේවා කියලා ඔයාලා හැමෝම පිළිගන්නවා මගේ ඔක්ටේවියා ඇකඩමි YouTube වීඩියෝ channel එකට. ඉතින් ඔන්න අද අවුරුදු 4කට විතර පස්සේ තමයි මේ channel එකේ වීඩියෝ එකක් යන්නේ. අවුරුදු 5ක්ද කියලා හරියට මතක නැහැ මට. ඉතින් ගොඩ කාලයකට පස්සේ තමයි හුඟ දෙනෙක්ගේ ඉල්ලීම මත මේ channel එක ආයි මට පටන් ගන්න සිද්ධ වුණා. ඉතින් ඔන්න පටන්ගත්තු ගමම්ම ඔයාලට මෙච්චරකල් ගොඩක් අය මගෙන් මැසේජ් කර අහපු දෙයක් තමයි ප්‍රීසෙට් හැමෝගෙම උමනාව ගොඩක් අයට උමනයි ප්‍රීසෙට්. ඉතිං අදමං ඔයාලට කියල දෙන්න යන්නේ ඔයාලගේ අතේ තියෙන ෆෝන් එකෙම ප්‍රීසෙට් එකක් හදාගන්න විදි ප්‍රීස ඇතරම කරන ප්‍රීසෙට් එකක් හදනවන මේ හදපු ප්‍රීසෙට් එකක් ගන්න එක හරිම සරල දෙයක් තියෙන්නේ. ඉතිං අපි වැඩ්ඩි කතා නැතුව අපි දැන් යමු පාඩමට. ඉතිං අපි ෆෝන් එකෙන් තමයි ප්‍රීසෙට් එක හදාගන්නේ. අපෝ ෆෝන් එක හදර ප්‍රීසෙට් එක මෙලෝරහක් නෑ කියලා හිතන්න එපා. ෆොටෝග්‍රැෆි වලට ආස කරන ගොඩක් අය අතේ තියෙන ඇප් එකක් තමයි ෆෝන් එකේ Lightroom ඇප් එක. ඔයාලා හිතුවද මේ ඇප් එකෙන් ප්‍රීසෙට් හදාගන්න පුළුවන් කියලා නිකන් හදපුව ගන්න පුළුවන් කියලා. හැබැයි සමහරු මේක දන්නවත් ඇති. දන්නේ නැති අයටයි මම මේ කියන්නේ. මේක හරි ලේසි. මේකේ ඔයාලට පේනවා ඇති මේ යටම ගැලරි Lightroom community කියලා එකක් තියෙනවා. ඔයාලා මේකට ෆොටෝ එකක් තෝරගන්න කලින් නිකමට වගේ මේ community කියන ටැබ් එකට යන්න. community කියන ටැබ් එකට ගියාට පස්සේ ඔයාලට පේනවා මේකේ ගොඩක් ෆොටෝස් තියෙනවා. එක ප්‍රීසෙට් එකන් එක කලර්ස් ඇප්ලයි කරපු එක ප්‍රීසෙට් වගේ තියෙන මේ ෆොටෝස් ගොඩාක් වාට බලාගන්න පුළුවන්. පල්ලෙහාට පල්ලෙහාට යනකොට ඒ කියන්නේ මේකේ මේ එක ෆොටෝස් අරගෙන ලෝකේ ඉන්න එක මිනිස්සු එඩිට් කරපු ෆොටෝස් මේ තමයි තියෙන්නේ. ඉතින් මේ ෆොටෝස් වල අපි නිකමට මේ මෙන්න මේ ෆොටෝ එක අපි ක්ලික් කරමුකෝ. මේ ෆොටෝ එක ක්ලික් කරාම ඔයාලට පේනවා ඇති දකුණු පැත්තේ මෙන්න මෙහෙම බටන් එකක් තියෙනවා. මේ බටන් එකෙන් තමයි කරන්නේ මේ ෆොටෝ එකට තියෙන මේ ෆොටෝ එකේ තියෙන ප්‍රීසෙට් එක අපිට හැමෙම සේව් කරගන්න පුළුවන්. ඒ සේව් කරගන්න ප්‍රීසෙට් එක අපිට අපේ ෆොටෝ එකකට සරලවම දාන්න පුළුවන්. ඉතින් මේ වගේ බලන්න ඔයාලට මේකේ ප්‍රීසෙට් ගොඩක් තියෙනවා. ආස ප්‍රීසෙට් ගොඩක් තෝරගන්න. දැන් එහෙම ඔහේ ප්‍රීසෙට් තෝරන්න යන්න එපා. ඔයාලට හොඳ මොකක් හරි ඔයාලගේ ෆොටෝ එක තියෙනවා නම් ඒ ෆොටෝ එකට මේ හා සමාන බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙනවා නම් අපිට ඕන නම් මෙතන උඩටම ගිහලා සර්ච් කරන්නත් පුළුවන්. සර්ච් කරලා අපිට ඒවා තෝරගන්නත් පුළුවන්. මෙතන පොඩ්ඩක් මම බෑක් වෙනවා. මෙතන සර්ච් බටන් එක තියෙනවා. මෙතන ගිහිල්ලත් අපිට මේ මම නිකන් වෙඩින්ස් කියලා මේ සර්ච් කරන්නම්. මම වෙඩින් මම දැන් මේ ඔයාලට කියලා දෙන්න යන සාම්පල් ෆොටෝ එක වෙඩින් වලට සම්බන්ධ ෆොටෝ එකක් හින්දා. ඉතින් මම මේකේ වෙඩින්ස් කියලා සර්ච් කරාම අපිට එනවා ගොඩක් ෆොටෝස්. ඒ වගේ ෆොටෝස් එනවා. ඉතින් දැන් මේ මම ගත්තු එකේ ඒ බටන් එක නැහැ. ඒ කියන්නේ ඒක හදපු එක්කෙනා අපිට ප්‍රීසෙට් එක පාවිච්චි කරන්න දීලා නැහැ. ඒ වුණාට බය වෙන්න එපා. මේ හා සමාන ප්‍රීසෙට් ඕන තරම් මේක සේව් කරන්න පුළුවන් ප්‍රීසෙට් ඕන තරම් මේකේ තියෙනවා. ඉතින් ඔයාලා මේ වගේ සර්ච් කරන්න. දැන් මේ අපි මේක ගමු. මම ටිකක් බ්‍රවුන් කලර් එකට පොඩ්ඩක් ආසයි. ඒ හින්දා තමයි මම මේවා කරන්නේ. බලන්නේ. අවසනාවකට ඒකත් නැහැ. අපි නිකමට වගේ මේක බලමු. ඔව් මේකේ තියෙනවා. මේකේ එක තියෙනවා මේ ප්‍රීසෙට් එක තියෙනවා. මම මේ ප්‍රීසෙට් එකට ආසයි. ඒ හින්දා මම මේක ඩවුන්ලෝඩ් කරනවා. මෙතන ඔයාලට ඕන නම් පහසු නමක් දාගන්නත් පුළුවන්. මම නම් මේ තියෙන නමම දාලා සේව් කරනවා. දැන් මේ කොහෙටද මේ සේව් කරන්නේ යන්නේ? සේව් කරන්නේ යන තැනත් ඊළඟට මම පෙන්නන්නම්. මම නිකන් ප්‍රීසෙට් කීපයක් ඔයාලටත් පේන්න මම මේ පොඩ්ඩක් මේ ස්ක්‍රෝල් ඩවුන් කරගෙන යන ගමන් බලනවා. මේ ප්‍රීසෙට් එකත් අපිට ගන්න පුළුවන්. ඉතින් මේ වගේ දැන් අපි මෙහෙම ප්‍රීසෙට් ඩවුන්ලෝඩ් කර කර ඉන්න ගියොත් මේ වීඩියෝ එක ගොඩාක් දිගට ඇදෙනවා.
ඒ නිසා මම සරලව තව එක ප්‍රීසෙට් එකක් විතර වගේ ඩවුන්ලෝඩ් කරගෙන මම මේ වැඩේ ප්‍රීසෙට් ඩවුන්ලෝඩ් කරන වැඩේ නවත්තන්නම්. හරි. අපි දැන් මේ ප්‍රීසෙට් එක කොහෙද තියෙන්නේ කියලා බලමු. දැන් මම මේකට ෆොටෝ එකක් දාගන්නවා. ඉතින් ඔයාලට පුළුවන් මේකට මේ ඇප් එකට ෆොටෝ එකක් දාගන්න. මෙතන ෆොටෝස් ඔන් ඩිවයිස් කියලා තියෙනවා. ඒකට ගිහිල්ලා ඊතර ගැලරි එකකින් ගන්නම් පුළුවන්. මම මෙතන බ්‍රවුස් ගිහිල්ලා මම වෙනම මේකට දාගත්තු හින්දා බ්‍රවුස් කියන ඔප්ෂන් එකට ගිහිල්ලා මම මේක මේ විදිහට මෙන්න මේ ෆොටෝ එක මේකට ඇඩ් කරගන්නවා. ඉතින් මේ ෆොටෝ එක මට දුන්නේ අවිෂ්ක ගුණවර්ධන කියන ෆොටෝග්‍රැෆර්. ඉතින් ඔයාලට එයාගේ Facebook page එක තමයි මේක. ඔයාලට ගිහිල්ලා මේක බලන්න පුළුවන්. එයාගේ page එකට ගිහිල්ලා බලන්න ලස්සන ෆොටෝස් ගොඩක් තියෙනවා. ඉතින් එයාට ස්තුතිවන්ත වෙන ගමන් ඉතින් දැන් අපි බලමු මේ ෆොටෝ එක කොහොමද මේ ෆොටෝ එකට කොහොමද අපි අර ගත්තු ප්‍රීසෙට් එක දාගන්න දැන් ඒවා කොහෙද තියෙන්නේ කියලා. ඔයාලට මෙතන තියෙනවා පල්ලෙහා tools ටිකක් action preset crop edit masking remove කියලා. මෙතන preset කියන එක අරගන්න. මෙතන තියෙන preset කියන එක අරගන්න. ඒකේ මෙතන තියෙනවා user preset saved from community කියලා. අන්නේ used from saved from community කියන එකේ තියෙන ඒක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරාම ඔයාලට පෙනෙයි මේකේ තියෙන අපි සේව් කරගත්තු සියලුම ප්‍රීසෙට් ටික එනවා මෙතෙන්ට. ඉතින් ඔන්න අපි බලමු එකින් එක දාලා බලමු. මෙන්න මම ගත්තු එක ප්‍රීසෙට් එකක්. ඉතින් මේකට අපිට මේක ඇඩ්ජස්ට් කරන්නත් පුළුවන් අරගෙන Lightroom එකේ ඔයාලා සාමාන්‍යයෙන් එඩිට් කරනවා නම් මේක අරගෙන එඩිට් කරන්නත් පුළුවන්. ඉතින් අපි එඩිට් කරන්න කලින් තව මේකට ගැලපෙන එකක් තියෙද කියලා බලමු. අපි ගත්ත වේවෙන් මේක ටිකක් හොඳයි වගේ. එතකොට බලමු මේක කොහොමද කියලා. මේකත් හොඳයි. උඩ එක නම් මම ප්‍රිවිව් එකේම තියෙන විදිහට ගැලපෙන්නේ නැති හින්දා මම ඒක ස්කිප් කරේ. මේකත් හොඳයි. මේකෙත් පොඩ්ඩක් පොඩි වෙනසයි තියෙන්නේ. ඉතින් මම අර දුඹුරු පාටටම හුරු ප්‍රීසෙට් එකක් ඩවුන්ලෝඩ් කරගත්තු හින්දා තමයි ඔයාලට මේ දුඹුරු පාට විතරක් එක හා සමාන. මොකද මම මේ ෆොටෝ එකට ආස කරපු විදිහට මේ ෆොටෝ එකේ තීම් එකට ගැලපෙන්න ඕන හින්දා තමයි මම මේ වගේ පාට ටිකක් තෝරගත්තේ. ඉතින් අපි ඊට පස්සේ දැන් මේ ෆොටෝ එක මම දැන් කොහොම හරි එකක් තෝරගන්න බෑ මෙතන. මම හිතනවා මේක හොඳයි කියලා. මම මේ ප්‍රීසෙට් එක ඕකේ කරනවා. හරි මෙතනින් එහාට අපි වැඩේ කරන හැටි බලමු කොහොමද දැන් මේක අපේ කැමරා රෝ ෆිල්ටර්ස් වලට දාගන්නේ කියලා. ඉතින් දැන් ප්‍රීසෙට් එක ගන්න ඕනේනේ. ඉතින් මෙතන උඩ තියෙනවා මෙතන ෂෙයා බටන් එක. මේ ෂෙයා බටන් එක එබුවාම මෙතන තියෙනවා export as කියලා එකක්. ඒ export as කියන එකේ ෆයිල් ටයිප් කියන එකේ තියෙනවා DNG කියලා එකක්. මේ තියෙන්නේ DNG කියන එකට ටික් කරලා ඒක සේව් කරන්න. ඒක අර ටික් මාක් එක ඔබන්න. එතකොට මේක ෆෝන් එකට සේව් වෙලා තියෙනවා. මොකද DNG ෆයිල් එක ඩොකියුමන්ට් එකක් විදිහට කොහොම හරි අපිට PC එකට ගන්නයි ඕනේ. ඉතින් ඔන්න මං සරලව මේ දේ WhatsApp එකෙන් මම ඒක දාගත්තා. හරි. ෆෝන් එකේ වැඩේ ඉවරයි. අපි යමු PC එකෙන් කරන වැඩේ බලන්න. දැන් අපි අර විදිහට ප්‍රීසෙට් ඩවුන්ලෝඩ් කරගෙන Lightroom වලින් DNG එකක් විදිහට එක්ස්පෝර්ට් කරගත්තු ෆයිල් එක PC එකෙන් ඔන් කරන්නයි යන්නේ. එතකොට Photoshop වලට ගිහිල්ලා open ගිහිල්ලා මෙතන දැන් තියෙනවා downloads වල මම ඒකට already download කරගෙන ඉන්නේ. එතකොට දැන් මගේ මෙතන තියෙනවා ඒක DNG එකක් විදිහට තියෙන්නේ. මේක පොඩ්ඩක් තියාගෙන හැම වෙලාවට පෙනේ මේ item type DNG කියලා තියෙනවා. ඊට පස්සේ මේක open කරගන්නවා. මේක open වෙන්නේ camera raw filters වලින්. අන්න දැන් ඔයාට පුළුවන් හරිම ලේසි මේකේ පොඩ්ඩක් ඔයාලට ගැලපෙන විදිහට කලර්ස් හදාගන්න. ඉතින් මම මේ විදිහට මේකේ highlights පොඩ්ඩක් අඩු කරගෙන shadows පොඩ්ඩක් මම අඩු කරගන්නවා මේකේ මේ වෙලාවේදී. whites කියන එක නම් පොඩ්ඩක් තියෙනවා. expose එක නම් එච්චර ලොකුවට හදන්න අවශ්‍ය නැහැ. ඒක පොඩ්ඩක් ඔය ගන්නට තියමු.
ඊට පස්සේ white balance temperature එක අපි පොඩ්ඩක් වෝම් කරගන්න පුළුවන්. නමුත් මේ ගාන හොඳයි කියලා හිතෙනවා මට. ඊට පස්සේ vibrance අපි ඒකත් normal තියාගමු. saturation චූට්ටක් විතර අඩු කරගෙන මේ වගේ අපි තියාගමු. ඊට පස්සේ අනිත් setting අපි ලොකුට හිතන්න යන්න ඕනේ නැහැ. මේකේ මට මේ ෆොටෝ එකේදී මට අවශ්‍ය ඔයාලට ප්‍රීසෙට් එකක් කොහොමද ඒක කරගන්න විතරක් නිසා මම මේක මෙතනින් එහාට තවදුරටත් එඩිට් කරන්න යන්නේ නැහැ මොකද කාලය වැඩි වෙන හින්දා. ඊට පස්සේ දැන් මේක ප්‍රීසෙට් එකක් විතර කොහොමද සේව් කරන්න සරල විදිහට මෙතනින් ගිහිල්ලා සේව් සෙටින් දුන්නට පස්සේ ඊට පස්සේ ඔයාලට මෙතන සරලවම මේක XMP එක සේව් කරගන්න පුළුවන්. මම මේක නිකන් ඔයාලට මම මේක නිකන් මේ ප්‍රීසෙට් කියලා මම මේ සාමාන්‍යයෙන් හදාගන්න ප්‍රීසෙට්. ඉතින් මේකේ මොකක් හරි නමක් දීලා අපිට මේ මම සරලව නමක් දානවා SD කියලා. එහෙම කරලා අපිට මේක සේව් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේක අපිට මෙහෙම සරලව ඕපන් කරගෙන මේකේ තවදුරටත් ඔයාලට තියෙන එඩිට්ස් ඔය වගේ කරගන්න පුළුවන්. ඉතින් අපි තව ෆොටෝ එකක් try කරලා බලමු කොහොමද අපි දැන් හදාගත්තු ප්‍රීසෙට් එකම තව ෆොටෝ එකකට අපි දාලා බලමු. ඉතින් මේ ෆොටෝ එකත් අපිට දුන්නේ අවිෂ්ක ගුණවර්ධන ෆොටෝග්‍රැෆර්. ඉතින් එයා ගත්තු ලස්සන ෆොටෝ එකක්. ඔන්න අපි මේකටත් අපි අර ප්‍රීසෙට් එකම දාලා බලමු. ඔන්න ෆිල්ටර්ස් වලට මම යනවා. කැමරා රෝ ෆිල්ටර්ස් වලට යනවා. මෙතනින් load settings ගිහිල්ලා මෙන්න මේ ASD කියලා මම කලින් සේව් කරගත්ත එක මේකට දීලා බලනවා. ඉතින් ලස්සනයි. අපි චුට්ටක් මේකේ setting හදාගමු. highlights චුට්ටක් අඩු කරලා shadows චුට්ටක් විතර අඩු කරලා contrast මේ ගන්නට තියාගමු. ඊට පස්සේ මේකේ අපි පාට චුට්ටක් එහෙට මෙහෙට කරලා හදාගමු. මේකේ reds ටිකක් විතර red වල luminous මේක luminous වල තියෙන්නේ. අපි luminous එක පොඩ්ඩක් එහෙට මෙහෙට කරලා හදාගත්තා. ඊට පස්සේ අපි orange color එකෙත් පොඩ්ඩක් තියෙන luminous ගතිය පොඩ්ඩක් වෙනස් කරගන්නවා. yellow එක නම් එහෙම තියෙන්න ඕනේ. ඊට පස්සේ saturations වලට ගිහිල්ලා red එකේ එක අඩු කරගෙන අපි මේකේ orange color එකෙත් චුට්ටක් විතර එහෙට මෙහෙට කරගෙන මං හිතනවා මට මේක හොඳයි කියලා. අපි hue එකෙන් පොඩ්ඩක් එහෙට මෙහෙට කරගන්න පුළුවන් මේක. පොඩ්ඩක් hue එකෙන් කරාම එන රතු පාටට ලස්සනයි. මෙයාගේ red එක මේ ගාන මෙයාගේ red එක තියමු. luminous එකනොත් red වල පොඩ්ඩක් red color එක පොඩ්ඩක් dark කරමු. ඊට පස්සේ අපි චුට්ටක් ආයි තුරට ගිහිල්ලා highlights චුට්ටක් විතර අඩු කරලා worm පැත්ත පොඩ්ඩක් හදාගෙන ඉතින් මෙන්න මේ විදිහට තමයි unlimited presets ඔයාලට හදාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම හිතනවා ඔයාලගේ preset ප්‍රශ්නේ ගොඩක් දුරට මේ වීඩියෝ එකෙන් ඉවර වෙන්නේ නැති කියලා. ඉතින් ඔන්න අද වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යෙන්ම like බටන් එක ඔබන්න. එතකොට තමයි මේ වීඩියෝ එක තව කෙනෙකුට බලන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලා තාමත් Octavia Academy YouTube වීඩියෝ එක channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe බටන් එක ඔබලා channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එක ගොත් තමයි ඔයාලට මම වීඩියෝ එකක් දාපු ගමන්ම වීඩියෝ එකක් දැම්ම කියලා දැනගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ වගේම වීඩියෝ එකකින් අපි ඉක්මනටම හම්බෙමු. ඔයාලා හැමෝටම ජය වේවා.